රයිට් සුබෝදෑසනක් වේවා යාළුවනේ. අද මම පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. මැග්නයිට් එකේ තියෙන ටිප්ස් වගේක් ඕගොල්ලන්ටත් මේක වැදගත් වේවි කියලා මම හිතනවා. ඕගොල්ලෝ දන්නවත් ඇති නොදන්නවත් ඇති. නමුත් මේ ටික ඕගොල්ලෝ දැනන් හිටියොත් ඕගොල්ලන්ට පහසු වෙයි කියලා හිතනවා ගමනක් යන්න. රයිට් අපි මුලින්ම මං ආස කරන ටිප් එකක් කියන්නම්. මේකේ තියෙනවා මේ ඔයගොල්ලෝ දන්නවනේ ලොක් අන්ලොක් බටන් එක. මේක දැන් අපි වාහනේ නැගලා වාහනේ යනකොට සාමාන්‍යයෙන් ලොක් වෙන්නේ නැහැ. ඔටෝ ලොක් වෙන්නේ නැහැ. ඒක අපි මැනුවලි ලොක් කරන්න ඕනේ. නමුත් මේකේ ෆීචර් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවත් ඇති නොදන්නවත් ඇති. මෙන්න මේ ලොක් බටන් එක ඔබාගෙන හිටියාම මෙතන පෙන්නනවා ඔටෝ ඩෝ ලොක් ඕෆ් කියලා. මොකද මම ඒක ඔන් කරලා තිබ්බේ. දැන් ඔටෝ ඩෝ ලොක් ඕෆ් කියන්නේ අපි වාහනේ නැගලා යනකොට ඩෝ එක ලොක් වෙන්නේ නැහැ. අපි මැනුවලි ලොක් කරන්න ඕනේ. ඔටෝ ලොක් වෙන්නේ නැහැ. දැන් මේක ආයි ඕගොල්ලොන්ගේ එහෙම වෙන්නේ නැත්තම් ඔටෝ ලොක් වෙන්නේ නැත්තම් මෙන්න මේක කරලා බලන්න. මේ ඔටෝ ලොක් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වාහනේ නැගලා ටිකක් දුර යනකොට ඔටෝමැටිකලි වාහනේ දොරවල් හතරම ලොක් වෙනවා. ඒක කරන්නේ මෙහෙමයි. දැන් මේක අන්ලොක් එකේ තියෙන්නේ. මේක ලොක් එක ඔබාගෙන ඉන්න ඕනේ තප්පර කිහිපයක්. මෙන්න මෙහෙම ලොක් එක ඔබාගෙන හිටියාම අතාරින්න එපා. සද්දෙකුත් එක්ක මෙන්න මෙහෙම එනවා. ඔටෝ ඩෝ ලොක් ඔන්. ඒ කියන්නේ දැන් මේක වාහනේ නැගලා ටික දුරක් යනකොට වාහනේ ඔටෝමැටිකලි ලොක් වෙනවා. ඒක මම හිතන්නේ හොඳ ෆීචර් එකක්. සිකියුරිටි අතිනුත් ගොඩක් හොඳයි. මේ ඒක තියෙන එක. අනිත් එක ඔයගොල්ලන්ට පාසුයි. ඔයගොල්ලන්ට ආයි මැනුවලි ලොක් කර ඉන්න ඕනේ නැහැ. පොඩි ළමයි ඉන්නවා නම් ඔටෝමැටිකලි ලොක් වෙනවා. ඉතින් ගමනට ඒක හොඳයි. රයිට්. ඒක තමයි පළවෙනි ටිප් එක. අපි බලමු ඊළඟට. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේක නම් ගොඩාක් අය දන්නවා. මෙතන තියෙනවා DRL ලයිට් එක. මෙතනින් මේකෙන් ඒ ලයිට් එක මාරු කරගන්න පුළුවන්. ඕම මාරු වෙනවා. නමුත් මේක දැන් කෙනෙක්ට දෙන්න පුළුවන් මේක ඕෆ් කරගන්න. ඕෆ් කරගන්න කැමති නම් මේක පොඩ්ඩක් වෙලා ඔබාගෙන හිටියාම අර වගේම මෙතනින් මේ ලයිට් එක ඕෆ් වෙනවා. එතකොට ආයි මේක ගන්න ඕන නම් මේක ආයි එකපාරක් එබුවා නම් ආයි ලයිට් එක එනවා. ඔබාගෙන හිටියාම ඕෆ් වෙනවා. ආයි මෙතන මෙන්න මේ අන්තිම කොනේ තියෙන ලයිට් එක එබුවාම ආයි ලයිට් එක ඔන් වෙනවා. ඒ වගේ තමයි ඒක තියෙන්නේ. ඒක ලොකු මං හිතන්නේ ලොකු වැදගත්කමක් තියෙයි කියලා. නමුත් ඉතින් ඒක දැනන් ඉන්න එක හොඳයි. රයිට්. ඊළඟ ටිප් එක අපි බලමු. දැන් මේ රේඩියෝ එකේ අපි දැන් රේඩියෝ එක අහනවානේ. අපිට සමහරක් වෙලාවට මේක දැන් ලිස්ට් එකට ගියාම ඔයගොල්ලෝ බලන්න පුළුවන් ගොඩාක් රේඩියෝ channels තියෙනවා. මේ අප්ඩේට් ලිස්ට් දැම්මාම ඒකේ මේට අහුවෙන ලිස්ට් එක අප්ඩේට් වෙනවා. එතකොට දැන් මේකේ නැති එකක් තියෙන්න පුළුවන් ඕගොල්ලෝ කැමති. එතකොට ඕගොල්ලන්ට කරන් තියෙන්නේ මෙතනින් මේන් එකට ගිහිල්ලා මේකෙන් එක එක යන්නත් පුළුවන්. දසම් පහ මෙතනින් යනවා. 0.55 මේක එවුවාම යා සර්ච් කරලා ගන්නවා ළඟම තියෙන හොඳටම අහුවෙන channel එක. එතකොට මම දැන් මේ වගේ channel එකක් දාලා තියෙන්නේ. ඒ channel එක අහන්න ඕන නම් මේ ඕක දාලා මේක දැන් අපිට සේව් කරගන්න ඕන. එතකොට අපිට කරන්න තියෙන්නේ මෙතන ප්‍රීසෙට් වලට ගිහිල්ලා මෙන්න මේ වගේ ටිකක් එනවා. අපිට 12ක් විතර සේව් කරගන්න පුළුවන්. ඒකෙන් මේක ඔබාගෙන හිටියාම ඒක සේව් වෙනවා. දැන් මම මේක සේව් කරලා තියෙන්නේ. ඒක ඔබාගෙන ටිකක් වෙලා ඉන්න. එතකොට ඒක සේව් වෙනවා. ඒ වගේ තමයි වැඩේ යන්නේ. මේ වගේ වා කැමති ඒවා සිලෙක්ට් කරලා මේකෙන් සේව් කරගන්න පුළුවන්. හරි යාළුවනේ මේ තව පොඩි ටිප් එකක් තමයි මේකත් වැදගත් වේවි. මේක මේ දැන් මෙහෙම රේඩියෝ එක තියෙනවා. අපිට මේකේ සෝස් එකෙන් මාරු කරගන්න පුළුවන්. රේඩියෝද Android Auto එක කනෙක්ට් වෙලා තියෙනවා නම් ඒකේ යන මීඩියා එකක්ද ඒ මීඩියා එක මාරු කරගන්න පුළුවන්. දැන් අපි මෙහෙම ඉබුවොත් එහෙම ඔන්න ඔයගේ සද්දයක් එනවා. ඔය ඇවිල්ලා තියෙන්නේ AM කියන මේ එක. දැන් සාමාන්‍යයෙන් AM
ඒම් අපිට මෙහෙ වැඩ කරන්නේ ලංකාවේ ඒම් වැඩ කරන්නේ FM තමයි වැඩ කරන්නේ FM රේඩියෝ තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ ඒම් කියන තරංගය අපි සාමාන්‍යයෙන් යූස් කරන්නේ ඊට පස්සේ එබුවාම අර Spotify හරි මොන හරි ෆෝන් එකේ කනෙක්ට් වෙලා තියෙන මීඩියා එකක් ප්ලේ වෙනවා මොකක් හරි ගහලා තියෙන මීඩියා එකක් එතකොට ආයි මේකේ සෝස් එක එබුවාම දැන් ඔය යන්නේ FM රේඩියෝ එක දැන් ආයි එබුවාම ඔන්න ඔයගේ AM වලට මාරු වෙනවා එතකොට ඔන්න මෙහෙම සද්දයක් ඇහෙනවා දැන් සාමාන්‍යයෙන් අපි වොලියුම් එක වැඩි කරලා තිබ්බොත් මේක ටිකක් කරදරයක් විදියට ඇහෙනවා චිරි 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 ගාලා සද්දයක් ඇහෙනවා මේක නවත්ත ගන්න ක්‍රමයක් තියෙනවා යාළුවනේ දැන් මේක අපි මුලින්ම පක්කරි වෙන සෝස් එකකට දාගමු රයිට් එතන හෝම් පේජ් එකේ ඔයා යන්න රේඩියෝ එකට ගිහිල්ලා දැන් මෙතනින් AM වැටලා තියෙනවා FM තෝරගන්න මේකෙදි ඔප්ෂන්ස් කියලා තියෙනවා මෙන්න මේ ඔප්ෂන් එකට යන්න ඔප්ෂන් එකට ගියාම මෙතන තියෙනවා සාමාන්‍යයෙන් අපි පළවෙනි එකේ ආවොත් මෙන්න මේම උඩ පල්ලෙහා බටන් දෙකක් තියෙනවා ඒකේ පල්ලෙහාට ඔබලා මෙතන තියෙනවා AM කියන එක මෙන්න මේ AM කියන එක ඕෆ් කරගන්න හරිද AM කියන එක ඕෆ් කරාම දැන් මේකේ අර විදියට සද්දයක් එන්නේ නැහැ දැන් අපි බලමු ආයේ මේන් හෝම් පේජ් එකට ගියා දැන් රේඩියෝ එක තියෙන්නේ සෝස් එකේ බුවා ඔය ෆෝන් එකේ මීඩියා හරි මේ මල්ටි මීඩියා තමයි ප්ලේ වෙන්නේ ඊට පස්සේ ආයි සෝස් එබුවොත් නැක්කද FM එකට තමයි මාරුනේ අපි ආයි සෝස් බල බලමු මල්ටි මීඩියා එකට යනවා AM එකට යන්නේ නැහැ දැන් අර වගේ චිරි චිරි ගාලා ඩ්‍රර් ගාලා සද්දයක් එන්නේ මේ කෙලින්ම FM එකයි මල්ටි මීඩියා එකයි අතර තමයි මේක යන්නේ මං හිතනවා මේකත් ඕගොල්ලන්ට වැදගත් වේවි හොඳ මේකක් කියලා මොකද AM අපි යූස් කරන්නේ නැති හින්දා රයිට් එහෙමනම් ජය වේවා